ගුරුවරු දෙපළක්. අපි යනවාද ඇහැලියගොඩට. ඇහැලියගොඩට යන්නේ ලක්ෂාන් සර්ගේ තිලින සර්ගේ ක්ලාස් එකට. මොකද පෞගේ ටිකේ සෝෂල් මීඩියා වල දාලා තිබ්බා තිලින සර්ගේ ලක්ෂාන් සර්ගේ ක්ලාස් එකේ හිටපු හැමෝම ලලයිලයි කියලා තිබ්බා. ඉතින් යාළුවා බලන්න තමයි අද අපි යන්නේ. අපි යනවා ක්ලාස් එකට ලලලිලයිලයි. දැන් අපි යන්නේ ආශාක්කව ගන්න. මමත් යන්නේ මෙයා කොහෙද යන්නේ එතෙන්ටම තමයි මාත් යන්නේ නිකන් චූටි හැට්ටෝ ටිකක් බලන් ඉන්නවා නේද ඒගොල්ලොත් එක්ක කතා කරලා සතුටින් ඉඳලා එන්න තමයි යන්නේ ආය. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මට මේ කතාව පැහැදිලිවටත් කතා කරන්න අවස්ථාව ලබා ගන්නට බැහැ. මේ අවස්ථාවේ පිළිගැනීමේ කටයුතු සඳහා මම ආදරණීයවත් අයකට බාර දෙනවා. ඔබ සම්පූර්ණ. අපි හැමෝම නැගිටලා ආදරණීය දුවපුරේ ඔබ දකින්න බලන්න ඔබ විඳින්න ආවෝ මේ සුන්දර හදවත් එකට අපි කොහොමද අත්බලස්සන්නක් එකතු කරමුද? ada di grup අපි මොකක්ද හද සුගිරිය හදලා දුන්න තැනක තමයි ඒ සුන්දර චරිතය කියන්නේ ඒ වගේ මම එහෙම කතා කරලා මම බැක්කම හිතන්නේ හරි එතකොට ඒ සුන්දර චරිතය අපේ වෛද්‍යතුමීලෝ විලායිලෝ අපේ රවිනේනෝ ඉස්සරහ රවිනේනෝ ඉතින් මේ සුන්දර චරිතයක අපි යලි තත්පොළස්සනාගේ දීලා පිළිගමුද මේ පුංචි කටවගේ ඉවරෙකට ගන්නවා හදවතේ තියෙන සතුට දැක්කා මේ තරම් ලෝකෝ ටිකේ ඈ කලක් මේ අගේ ඈ පාම්බාගයක් ගන්නට මස් කලඳක් නෑ ඒකේ එහෙමද ඒ වුණාට හදවත සුන්දර ආදරණීය දෝදරුවන් පිරිසකට හරි මඟ පෙන්නලා අපූර්වට දිගු ගමනක් අරගෙන ගිය සුන්දර නිහතමානී ගුරුවරු දෙපළක්. අද වන විට ඒ හා සමගාමීව ඉන්න මේ දක්ෂ විශේෂ මේ දෙපළ ආදරණීය මෙතනදී ඔබේ දෝදරුවන් ඉංග්‍රීසි භාෂාව තුළ ලෝකයට කතා කරන ජාත්‍යන්තරයට කතා කරන අපූර්ව තැනක නවත්තන බව හදවතින්ම සාක්ෂාත් අපි ඔප්පු කරනවා.
निशुकी सियान्या देले अहलिमुद प्राथमिक विद्यालय गरु विधान पद्धति सुमेर बरदोती साधिक महत्व पुत्रवान विहार साथ अध्यक्ष उपमान्य सुमेर बरदोती साधिक एसपी नारायण තමයි सामने ඔයා උදේ නැගිටිනකොට තමයි මේ පුංචිව සාතික යන සූදානම් වෙන්නේ. මිලා එන්න මිලා ඒකට වෙලා ඉන්නේ සාතික මම ගන්නේ විශේෂ තරම් වෙන එකක් නැහැ. මම මේ ආදරේ චරිතයේ විදිහට විශේෂ කරලා නේද नेत्मी पवसरा स्तुति विषय बिला स्तुति भोवन अपन सबके अंतर बंद करकर बेखारे साथ करें एवं अभी तब काल मिला है ये सुंदर चरित्र मैंने में हाथवत तोड़ तो मैं निर्माण है एवं संदेश एक देखे तूने मेडिकल का भी देखो संदेश आपको सामने आ गया මේකේ මම හිතන්නේ මේ ශාලාවේ නෙවෙයි වෙන හෝල් එකක් වගේ දැක්කේ ඔය අපේ ගුරුවරු දෙන්න සින්දුව කියනවා අනිත් ළමයි ටිකත් ඔක්කොම එක පෙළට හයියෙන් කියනවා ඊට පස්සේ මම කොහොම හරි මිෂෙල් මත කොහෙද තමයි නම්බර් එක වෙලත් එව්වේ මම කතා කරාම මම හිතන්නේ මේ දෙන්න එක්කෙනෙක් කවුරු හරි හිතුවේ මේක බයිට් එකක් කියලා මම මුලින් කතා කරලා කොහොම මම අහවලා මෙඩලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා සම්පිටපත් රචකයා. ඉතින් මේ මෙහෙම එකක් දැක්කා. හරි බොහොම ස්තුතියි. කියලා ඊට පස්සේ රයිට් හරි. මම ඒක බැලුවනේ මම එහෙම කතා කරපු එක වැරදිද දන්නේ නැහැ නේ කියලා. දවස් දෙකකට විතර පස්සේ මට ආපහු කෝල් එකක් එනවා. එතකොට එයා කතා කරන අයියේ මෙහෙමයි සෝරි කියලා ඉතින්. දැන් එහෙමනේ අපි යාළුවන්ට බයිට් දෙනවනේ. හිතලා මේ යාගේ යාළුවෙක් මොකක් හරි කරපු වැඩක් කියලා. ඊට පස්සේ තමයි අපි අතර කතා බහ ඇති වෙලා මං කිව්වා අපි ලලයිලා කණ්ඩායම විදිහට ආපු පළවෙනි සහ අවසානික මේක. ඒ කියන්නේ අපිට ඇත්තටම මේ දවස්වල දින ෂෙඩියුල් එකත් එක්ක අපිට එහෙම තව දවසක් කැප කරන්න වෙලාවක් නැහැ. හෙට උදේම ගාලු ගිහලා අනිද්දා ඉඳලා මේ මාසෙ ඉවර වෙනකල්ම අපි ෂූටින් ඡන්දෙට විතරයි ගෙදර ඉන්න තියෙන්නේ. ඉතින් එහෙම කාර්ය බහුලතාවයක ඉන්නකොට ටිකක් කොළඹින් එහාට මෙහාට යන්න අපිට වෙලාවක් නැති නිසා. ඉතින් ඊට පස්සේ අපි ගියා මේ දරුවෝ ටික බලලා යන්න අපි එන්නම් කියලා. ඉතින් එතකොට හිතන්නකෝ දැන් ඉගෙන මේ කාලේ වෙනස් මේ කාලේ වෙනස් කියලා එහෙම මාර දෙයක් නැහැ. ඒගොල්ලෝ හදවතේ ධම්මිද සුගත් දුන්නේ වෙරළු වුණාට වස්සාන සීනේ කසොන්ට චාප දෙන්නේ ඇපල් වුණාට ආදරේම තමයි. පොඩි දේවල් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ වගේ එහෙම කාලය වෙනස් වුණා කියලා අපි ලබන අත්දැකීම් වෙනස් වෙන්නේ නැහැ. සහ මේ වාසනාව කියලා එහෙම දේවල් විශ්වාස කරන් ජීවත් වෙන්න එපා. වාසනාව කියලා එකක් මට නම් කියන වාසනාව කියන ගෑනු ළමයි කියන නේ මම මේ කියන්නේ වාසනාව කියලා එකක් මම ජීවිතේ විශ්වාස කරන්නේ නැහැ. උනන්දුව කැපවීම තමයි තියෙන්නේ. කට්ට කන්න වෙනවා. කට්ට කෑවොත් කවදා හරි මදෙත් කන්න පුළුවන්. ඔන්න ඔයාලට වාසනාව කියලා එකක් අහම්බෙන් හරි හම්බෙන්න පුළුවන් රුපියල් 40කට ගන්න ස්විප් එකකට කෝටි 10ක් ඇතුළත. මෙතන එහෙම කවුරුත් ඉන්නවද? මට නෑ. මම එහෙම අරගෙන තියෙනවා නමුත් ඇදිලා නෑ. ඒක නිසා උනන්දුවයි කැපවීමයි තියෙනවනම් අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. අපි ටිකක් සාකච්ඡා කරලා මට ඉංග්‍රීසි විෂය ඇත්තටම නේද අට නවයේ පන්ති වල එනවා වගේම මම සාමාන්‍ය ඉංග්‍රීසි එක කියන්නේ අපි හැමෝටම අමාරුයි ඔයාලා දන්නවා මාත් දන්නවා ඉස්කෝලේ යන හැමෝටම තමයි ඉංග්‍රීසි විෂය ගොඩක් කරලා අමාරු විෂය. ඒ නවයේ මැද වාගේ වගේ අවිස්සාරයෙන් අපි මේ තියසගේ ලක්ෂණසගේ ක්ලාස් මේ සෙමිනාර් එකක් තිබ්බා. මම ඉතින් ඒකද අම්මත් එක්ක ආවා. ඇවිල්ලා
එදා දවසේ ගත කරලා සරලත් එක්ක කතා බහ කරලා ඊගෙන මේ පන්තියට ආවා. ඒ වෙනකොට මම හිතන්නේ ඉංග්‍රීසි ගැන සාමාන්‍යයෙන් අර අමාරු ඉගෙන ගන්න ඒ සර්ගේ ක්ලාස් වලට සම්බන්ධ වෙලා ඒ කෝස් ඉවර වෙනකොට අර ඉංග්‍රීසි කියන එක අපිට පොඩ්ඩක් මට විශේෂයෙන් මට අර අමාරු විශේෂයෙන් නැති වෙලා ඉංග්‍රීසි සාමාන්‍යයෙන් ලේසි කියනවා. ඊට තරමින් අමාරු නේ තමයි ඒක. ඉතින් ගැට වෙලා බලුවොත් පුළුවන් කියන මට්ටමට මට ඒක යවුණා. විශේෂයෙන් ඔබට ආරාධනය කරන්නේ මේ පුංචි පැටවුන්ට ජීවිතේ මෙතෙන් ආදරේ බෙදන්න. ගොඩක් ස්තුතියි අද අපි හැමෝටම ආරාධනා කරාට අද මම හරිම සතුටු වුණා. මොකද අපේ ඩ්‍රාමාවේ සින්දුව ලයිලයි සින්දුව හරි ලස්සනට ඒ පන්තියේ හැමෝම කියලා තිබුණා. මම ඇත්තට මේක හම්බෙන් දැක්කේ මාව ටැග් කරලා තිබ්බා Facebook එකේ. ඒ වීඩියෝ එක දැක්ක ගමන් මම හැමෝටම ෂෙයා කරා. ඒක මේ බලන්න ලස්සනට සින්දුව කියනවා. කියලා. ඊට පස්සේ අපේ ඩ්‍රාමාවේ අධ්‍යක්ෂකතුමා සුපරත්නායක මහත්මයා කිව්වා කොහොම හරි අපි මේ ක්ලාස් එක මොකද්ද කියලා හොයාගෙන අපි යාළුවා බලන්න යමු කියලා. ඉතින් ඇත්තටම හැමෝම මෙතන ඉන්න හැමෝම ගොඩාක් වාසනාවන්තයි. තිලින සර් වගේ, ලක්ෂාන් සර් වගේ සර්ලා දෙන්නෙක් ඉංග්‍රීසි භාෂාව වගේ භාෂාවක් විශ්ව මේ ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න මේ සර්ලා දෙන්නා හම්බෙච්ච එක ඇත්තටම වලට ගොඩක් වාසනාවක්. මොකද විෂයක් උගන්වන්න ගොඩක් අයට පුළුවන්. නමුත් ඒක හිතට වදින විදිහට, ඒක මතක හිටින විදිහට උගන්වන්න පුළුවන් සීල ප්‍රමාණය ඉන්නේ. ඉතින් ඔයාලා යන්න බලමු ගොඩක් වාසනාවට ඉස්සෙල්ල දෙන්නව මුණ ගැහිච්ච එකට. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලගේ කාලය කැප කරලා අද දවසේ ආවට ලක්ෂාන් සර්ටයි තේන සර්ටයි ගොඩක් ස්තුතියි අපිට ආරාධනා කරාට. ඔයාලා හැමෝම මෙහෙම හම්බෙන්න පුළුවන් වෙච්ච එක ගොඩක් සතුටුයි. හැමෝටම ගොඩක් ස්තුතියි. මම හිතන්නේ හැමෝම බලන්නේ ඔබ පුංචි වචනය මේ පුංචි පැටවුන් එකතු කරනවා. කොහොමද අපේ පුංචි පැටවුන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඇත්තටම අපේ අධ්‍යක්ෂකතුමා බලයිලයි අධ්‍යක්ෂකතුමා සුපරත්නායක මෙන්න මේ වගේ වැඩක් තියෙනවා කියලා ආරාධනා කරාම හරිම සතුටින් තමයි අපි කට්ටියම ආවේ. අපේ ඔයගොල්ලෝ ගොඩාක් ආදරය කරන මිලා. එතකොට අපේ රවි ඒ හැමෝම අපි ආවේ හරිම සතුටින්. මොකද ඔයගොල්ලෝ දෙක මේ විදිහට හම්බ වෙලා කතා කරන අවස්ථාවක් ලැබෙන නිසා. ඉතින් මම විශ්වාස කරනවා පුංචි ඔයගොල්ලෝ මේ ආදරණීය අපේ ගුරුවරු දෙදෙනෙක් එකතු වෙලා ආදරණය අරගෙන තියෙන්නේ හොඳ ස්ටෙප් එකක් කියලා ඉස්සරහට උදාරියක් කියලා තියෙනවා කියලා. අපි ශ්‍රී ලංකාවේ හැමෝම ආදරය කරන ආදරණීය කලාකාරයෝ සියලු දෙනාගේම අවසරයි. ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය දුවේ පුතේ. අනිවාර්ය දවස මම රත්නපුරේ ඉන්නේ. ඉතින් මට හිතෙනවා මම අද දවස් කැප කරලා මේ වෙනුවෙන් එන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම තිලින පුතේ මේ ලක්ෂාන් පුතේ ඔය දෙන්නා ගැන මට හරි සතුටු වෙනවා ආඩම්බර වෙනවා. එම් ප්‍රවීණ මහත්මයාට ආරාධනය කරනවා මේ පුංචි පැටවුන්ට පුංචි වචනයකින් ආදරේ බෙදලා දෙන්න. අයිබෝන් හැමෝටම අයිබෝන්. ඔයාලා මාව හඳුනන්නේ රවීන් විදිහටනේ. ඉතින් ඒ නිසා මම රවීන් එක්කලම මම්මගේ අදහස් ටික කියන්න. ඒක හොඳයි නේද? හරි. ඔන්න දැන් රවීනුයි අනුස්කයි සුකුමාලයි අපි තුන් දෙනා විභාගෙ ලිව්වා. අපි තුන් දෙනා විභාගෙ ලිව්වා වුණාට අපි තුන් දෙනාගේම පේපර් වල ලකුණු එකතු කළා කවුරුත් පාස් වෙලා නැහැ. අපි තුන් දෙනාටම තියෙන අර ලයිට් කණු වගේ ලකුණු. ඉතින් අපි තුන් දෙනාට මේ වෙලා තියෙන ඉරණමට හේතුව අපි තුන් දෙනාගේ අධ්‍යාපනයේ හරියට අපිට ඉවර කරගන්න බැරි වෙච්ච එක වෙන්න පුළුවන් නේද? එතනින් එහාට ජීවිතේ තෝරගන්නකොට ඒ සිද්ධ වෙන දේවල් හරිම අභාග්‍ය සම්පන්න විදිහට එහෙම නැත්නම් හරිම පැටලෙවි සහගත විදිහට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හැම දෙයකින්ම ගොඩ එන්න අධ්‍යාපනය කියන එක තමයි එහෙම නැත්නම් ඉගෙන ගන්නවා කියන එක තමයි මාරම දෙයක් වෙන්නේ. Swadeshi Asika Sayuri Sansara
මේ පාඨමාලාව එහෙම නැත්නම් මේ ගුරුවරයා මොන විදියකට ගුරුවරයා සුදුද කවුද කියලාවත් දැනගන්න තිබ්බද? නෑ. අද තමයි ඉස්සෙල්ලාම දැනගන්නේ. හරි. කොහොමද ඉස්කෝලේ? Loshita Sandeep අපේ වැඩේ එකතු වෙච්ච ගායන මහත්මියට චුට්ටක් ඉන්නවද දෙන්න. ඔබට මට දැනෙන විදිහේ චරිතයකට ආරම්භ. ඒ චරිත අපේ ආශා ඔබට අපේ අපි උදත් වල සන්නාදයක් දෙමු. අපි යලිත් දත් වල සන්නාදයක් එකතු කරමු සද්දේට. සුදියන්ත වෙනවා අපත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වුණාට ලෙන්ගතුන් අපි යලිත් ඔබට අසුන්නේ දියන්නට කියලා ආරම්භ. Regular interval Mali.
වගේ ආවා. අනේකක් ගහලා දෙන්න. අනේ අපි දෙන්න එකක් ගන්න. Thank you. Bye. Bye. Thank you. Mega. Tadi tinggal. හරිද? එංගර. ඔව් ඔව්.
ඔයගොල්ලෝ අනිත් අපි දිහත් බල බල යන්න මොකද දන්නවද මේ සීට් එකයි මේ වලත් අපි මගේ ඉඳි සීට් එක පිටින් මේ රෙකෝඩින් එක හරි පටන් ගන්න රෙකෝඩින් පටන් ගන්න ඇක්ෂන් කියන්නේ තිලින සර්ගේ ලක්ෂාන් සර්ගේ ක්ලාස් එකට අපි ගියා ගොඩක් සතුටුයි